here in front, and then you will see the red carpet here. Just follow this red carpet. Hi ළමයි ඔයාලට කොහොමද? අද ඉතින් ඔයාලට පේනවා වගේම අපි යන්නේ මිරකල් ගාඩන්. අපි ආවේ මෙන්න මේ බස් එකේ. අපි 10 දෙනෙක් විතර ආවේ. ඉතින් මාරම කම්ෆර්ටබල්. ඉතින් අපි බස් එක නවත්තලා දැන් ඇතුළට යන්නයි හදන්නේ. අපේ අම්මා කොච්චර ආදරේද බලන්න බස් එකට. මල්ලිට කියන්න මං ආස කරු බස් එකේ ආවා. අද අපේ ගෲප් එකේ හැමෝටම ඩිලන්ත අංක මැසේජ් එකක් දාලා තිබ්බේ තියෙන ලස්සනම ඇඳුම ඇඳන් එන්න කියලා. ඉතින් අද හැමෝම තියෙන ලස්සනම ඇඳුම ඇඳගෙන දැන් පාර්ක් එකට යන්නයි හදන්නේ. ඉතින් මිරකල් ගාඩන් එක තමයි ලෝකේ තියෙන ලොකුම නැචරල් ෆ්ලවර් ගාඩන් එක. මේකේ තියෙනවා මල් මිලියන 150කට වැඩිය. ඉතින් ඔයාලට හිතා ගන්නවත් පුළුවන් ද අපි දැක්ක ඩුබායි කාන්තාරවල මේ වගේ මල් පිපිලා තියෙනවා කියන එකවත්. ඔයාලා හින්දි මූවීස් එහෙම බලන්න කැමති නම් ගොඩාක් ෆිල්ම්ස් මේ තැන රෙකෝඩ් කරලා තියෙනවා. for example හමාරි අදූරි කහානි එහෙම බලලා තියෙනවා නම් ඒකෙත් මෙතන ෂූටින් කරලා තියෙනවා. තව විස්තර ගොඩාක් තියෙනවා. අපි දැනට පොඩි වටයක් දාලා යමුකෝ. කාෆේ වලින් අඩුවක් තිබ්බෙත් නැහැ. බයෙන් තමයි ඉතින් හැමතැනම රවුන්ඩ් ගැහුවේ. පුළුවන් නම් කමෙන්ට් කරලා දාන්න අපේ අම්මා කොහෙද හිටියේ මේ කාෆේ යද්දි කියලා. අද ඉතින් පොඩි මිනි vlog එකක් තමයි ගෙන ආවේ. අපි ඉතින් මිරකල් ගාඩන් බලලා ඉවර වෙලා කලින් දවසේ වලට ගෙන ආපු වීඩියෝ එකේ තිබ්බ ඩෝ ක්‍රූස් එකේ ඩිනර් එකට තමයි ගියේ. ඉතින් මේ යන ගමන් ගහපු වීඩියෝස් ටිකක් ඉතින් වීඩියෝ එකෙත් පෙන්නවා මෙතන. නම මොකද්ද කියලා දන්නවද ඔයාලා? අනේ මම අර බිල් බෝඩ් එක ක්ලෝස් අප් කරන්න හදද්දී ඒක ගිහිල්ලා ඉවරයි. මේ දැන් පෙන්නේ ඔයාලට මෙහි තියෙන තව ලොකු shopping mall එකක් Mall of Emirates. මේක තමයි Dubai vlog series එකේ අන්තිම vlog එක. ඉතින් ඔයාලා බලනවා ඇති නේද අන්තිම දවසේ අපි මොනවද කරේ කියලා. ඔන්න එහෙනම් ඒකත් බලන්නකෝ. මේ අපේ Dubai වල අන්තිම දවසේ vlog එක. මුලින්ම කරේ හොඳට කාපු එක. මෙන්න මේ සුද්දා වගේ කනවා මොනවද? මේ තියෙන බ්ලූබෙරි. ඇම්බුල්. Right. They boleh ada ni. Ini rasa. Hai. කාලා ඉවර වෙලා හවස තමයි අපිට ඊළඟ ප්ලෑන්ස් ටික තිබ්බේ. ඒ නිසා එතකන් shopping ටිකක් ගියා. මේ කාලා යනවා. shopping කරන්නේ. එකට හරි සනීපයි. බුදු අපේ අර කොහෙද යන්නේ මැරෙන්න හදනවද මන්තා? ඉන්නේ මේ දැන් නරකම තැන. අබුදාබි බැංක් එක පිස්සු. හවස වෙලා ඊළඟ ලොකේෂන් එකට යන ගමන් අපේ අම්මා ශාස්ත්‍රය කියන්න පටන් ගත්තා. ඔයාලට ශාස්ත්‍ර අහගන්න ඕන නම් අපේ අම්මව කන්ටැක්ට් කරගන්න.
අහගත්ත තියෙනවා. ඔය අපේ ෂෝ එකේදී අහගත්ත ටික තමයි ලස්සනට මේ මැද ත්‍රිකෝණයක් තියෙන්නේ ඊළඟට අපි ආවේ මියුසියම් එකක් බලන්න. මේකෙදි ඔයාලට හොඳට ඩුබායි වල හිස්ටරි එක මූවි එකක් විදිහට පෙන්නනවා. ඒ වගේම ලස්සන දේවල් තිබ්බා මියුසියම් එකේ බලන්න. ويدل ذلك على تواجد مجتمعات متحضرة بينما تشير الأسلحة والأدوات اليومية المكتشفة في قلب المنطقة الصحراوية لإمارة دبي على شهرتها بالتجارة مع على مدى أجيال ساهم قطاع මියුසියම් එක බලලා ඉවරලා අපි ලංකාවේ රෙස්ටුරන්ට් එකකිනුත් කෑම කාලා දැන් යන්නේ එයාපෝට් එකට යන්න. මේ දවස්වල ගොඩක් ෆ්ලයිට්ස් තිබුණ නැහැ. ඒ වුණාට අපි ගොඩක් ලකි වුණා ශ්‍රී ලංකන් එයාලයින්ස් ෆ්ලයිට් එකක් හොයාගන්න. ඉතින් අපේ හැමෝටමත් යන්න බැරි වුණා. අපේ කට්ටියකින් ටික දෙනෙක් මේ දවසේ ශ්‍රී ලංකන් එයාලයින්ස් වලින් ලංකාවට යන්නයි හදන්නේ. අනිත් හැමෝමත් සේෆ්ලි අනිත් දවසේ එමිරේට්ස් වලින් ආවා. ඉතින් ඔයාලට highly recommend කරනවා NKR Travels and Tours. එයාලා නිසා අපි safely ලංකාවට ආවා. කිලෝ 70කටත් වඩා බඩු ගෙන ආපුව අම්මා ලංකාවේදී කිව්වේ මෙහෙම. ගන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මෙහෙමයි ඩුබායි වලින් අපි ආවේ. ඉතින් මේ ඩුබායි vlog series එක ඔක්කොම ඔයාලා බලුවා නම් ඔයාලට ගොඩාක් ආදරේ. bye bye.